ත්‍රිපිටක සාහිත්‍යය තෙවලාදහම් ත්‍රිපිටකය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත් පනවා වදාළ විනයත්ය. එයින් විනය පිටකයේ වශයෙන්ද ධර්මය සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකයේ වශයෙන්ද පිටක තුනකට බෙදේ. පිටක යන්නේ භාජනය, කූඩය, සංග්‍රහය එකතුව යන අර්ථ කියවේ. මෙහිදී පිටක යන්න යෙදී ඇත්තේ සංග්‍රහය යන අර්ථයෙනි. විශේෂයෙන් ආගමික ග්‍රන්ථ හැඳින්වීම සඳහාද පිටක යන්න යෙදෙන බව කාලාම සූත්‍රයේ එන මා පිටක සම්පදානේන යන පාඨයෙන් පෙනේ. පාලි භාෂාව. තේරවාදී ත්‍රිපිටකයට මාධ්‍ය වූ භාෂාව පාලි භාෂාවයි. ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගී වූ 500ක් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය තේරවාදී නම් වේ. දෙවන සංගායනාවෙන් පසු බෙදී ගිය අනෙක් සම්ප්‍රදාය මහායානයයි. එහි ත්‍රිපිටකයේ මාධ්‍ය භාෂාව සංස්කෘතයයි. බුදුරදුන් දවස ಭಾರතේ සංස්කෘත වේද භාෂාව ප්‍රාකෘත මාගදී අර්ධ මාගදී පයිසාචි ශෞරශේනි යනුවෙන් ප්‍රධාන භාෂා 6ක් සහ ඒවා සමග බැඳුණු අතුරු භාෂා රාශියක් පැවතින. එයින් පාලි භාෂාවට ප්‍රධාන වශයෙන් මුල් වූයේ මාගදී භාෂාවයි. එහි එය මාගදී නමින් හැඳින්වේ. එහෙත් පාලි භාෂාව මාගදී භාෂාව හෝ තත්කාලීන වෙනත් භාෂා සමග එකහෙලාම සමාන නොවන වෙනමම භාෂාවකි. එසේ වීමට හේතුව විවිධ භාෂා ව්‍යවහාර කළ පිරිස් බුදු සසුනට ඇතුළු වී කටයුතු කිරීමේදී ධර්ම දේශනා කිරීමේදී හා ධර්මයේ ඉගැන්වීමේදී ඒ තැනැත්තන්ගේ පුරුදු භාෂා ව්‍යවහාර එකට සංකලනය වී පොදු භාෂාවක් නිර්මාණය වීමයි. කෙසේ වෙතත් ප්‍රථම ධර්ම සංගායනාවේදී අද පවතින පාලි භාෂාව ත්‍රිපිටකයේ මාධ්‍ය භාෂාවසේ සම්මත විය. බුදුදහමේ භාෂාව ලෙස පාලි භාෂාව භාවිතා වන්නේ ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය ආදී ථේරවාදී බුදුදහම පවතින රටවල පමණි. චීනය, ජපානය, කොරියාව ආදී මහායාන බුදුදහම පවතින රටවල බුදුදහමේ භාෂාව වන්නේ සංස්කෘතයයි. පාලි භාෂා මාධ්‍යයෙන් ලියවී ඇත්තේ ත්‍රිපිටකය, අටුවා ටීකා, මූලික ධර්ම ග්‍රන්ථ හා පාලි භාෂාවට අදාළ ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර ග්‍රන්ථාත් බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ ඉතිහාසයට අදාළ වංශකථා ආදී ග්‍රන්ථ ස්වල්පයකුත් පමණි. සැකවින් කිවහොත් බුදුදහමට බෞද්ධ සංස්කෘතියට පාලි භාෂාවට පිටස්තර ග්‍රන්ථ කිසිවක් පාලි භාෂාවෙන් ලියවී නැත. බේසජ්ජ මඤ්ඤුසා නම් වෛද්‍ය ග්‍රන්ථයක් ඇති අතර එයත් භික්ෂූන් වහන්සේ නමක විසින් ලියන ලද බෞද්ධ ග්‍රන්ථයක් සැලකෙන්නකි. අනෙක් සුවිශේෂ කාරණේ නම් මූලික ත්‍රිපිටකයට පරිබාහිරව අමුතුවෙන් ලියවුණු වංශකථා ආදී සියලු ග්‍රන්ථ භික්ෂූන් වහන්සේලා විසින්ම ලියන ලද ඒ වාවීමය. ගිහියෙකු විසින් ලියන ලද කිසිදු ග්‍රන්ථයක් පාලි සාහිත්‍යයේ නැත. බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ තම ධර්මය හඳුන්වමින් වදාළ ප්‍රථම ප්‍රකාශය වන චරත භික්ඛවේ චාරිකං ආදී පාඨයේ සඳහන් වන පරිදි මුලදීම බුද්ධ දේශනාව හඳුන්වා ඇත්තේ ධම්ම සහ බ්‍රහ්මචර්ය යනුවෙනි. විනය පැනවීමෙන් පසු එය ධම්ම විනය යනුවෙන් හඳුන්වන්නට පටන්ගෙන තිබේ. බුද්ධ දේශනාව වර්ග කිරීම හෝ බෙදීම් ගැන සලකන විට බුදුරජාණන් වහන්සේ විසින්ම ධර්මයේ වර්ග කර ඇත්තේ නවංගු සත්තු ශාසනය වශයෙන්. ඒ අනුව එහි සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යනුවෙන් අංග 9කි. එහෙත් ඒවා බුද්ධ ධර්මයේ වෙන්වෙන්ව සංග්‍රහ කළ ග්‍රන්ථ නොව දේශනාවේ විශේෂ ලක්ෂණ වූ අංගයන්ය. දේශනා වර්ගයන්ය. ප්‍රථම ධර්ම සංගායනාවේදී ධර්ම විනය පිටක වශයෙන් 3කටත් ග්‍රන්ථ වශයෙන් 21කටත් බෙදුන නමුත් එම බෙදීම් සිදු කර ඇත්තේ ඉහත කී අංග 9ට නොවේ. එහෙත් අටුවාචාර්යින් වහන්සේලා පසුව ත්‍රිපිටක ග්‍රන්ථ එම නවාංග සමග ගලපන්නට උත්සාහගෙන තිබේ. එය මෙසේය. සුත්ත සම්පූර්ණ විනය පිටකයක්. සුත්ත නිපාතයේ එන මංගල, රතන, නාලක, තුවටක යන සූත්‍ර නමින් හැඳින්වෙන වෙනත් දේශනාවනොත් සුත්ත අංගයට ගැනේ.
විනය පනවන්නට පෙර භික්ෂූන් වහන්සේගේ හික්මීමට අවශ්‍ය කරුණු ඇතුළත් වූයේ සූත්‍රවලය. දීඝ නිකායේ සීලඛණ්ඩ වර්ගයේ එන චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල ඊට නිදසුන්ය. එනිසා විනය පැනවීමෙන් පසු ඒ විනය කාරණා සුත්ත විභංග නමින් හැඳින්වින. මෙම නවාංගයේදී විනය සුත්ත ගණයට ඇතුළත් කර ඇත්තේ හේයිනි. ගෙය්‍ය සියලුම ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය නමි. විශේෂයෙන් සංයුත්ත නිකායේ සගාතක වර්ගය මීට අයත්ය. වෙය්‍යාකරණ සම්පූර්ණ අභිධර්ම පිටකයන් ගාථා රහිත සූත්‍රත් සෙසු අංග 8ට අයත් නොවන දේශනාවනුත් වෙය්‍යාකරණ ගණයට ගැනීම. උදාහරණයක් ලෙස ධම්සා පැවතුම් සූත්‍රයේ ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මි යනුවෙන් සූත්‍රයේදීම එයට වෙය්‍යාකරණ යන නම යෙදී ඇත. ගාථා, ධම්මපද, තේර ගාථා, තේරි ගාථා යන ග්‍රන්ථත් සුත්ත නිපාතයේ සූත්‍ර නාමයෙන් හඳුන්වා නැති වත්තු ගාථා වැනි ශුද්ධ ගාථාද ගාථා අංගයට අයත් වේ. උදාන බුදුරජාණන් වහන්සේ විසින් සොම්නස හා ඥානමය ප්‍රීතියත් ධර්ම සංවේගයත් පදනම් කරගෙන වදාළ අනේක ಜಾති සංසාරං වැනි ගාථා දේශනා උදාන නමි. උදාන පාළියේ බඳු උදාන අඩංගු සූත්‍ර 83ක් ඇත. ඉති උත්තක ඉති උත්තක පාළියේන වුත්තං හේතම් භගවතා ආදී වශයෙන් සංග්‍රහ කර ඇති 110ක් වූ සූත්‍ර දේශනා ඉති උත්තක නම් වේ. ජාතක බුදුරජාණන් වහන්සේගේ බෝසත් ජීවිතය ගැන කියවෙන අපන්නක ආදී 550 පමණ වූ දේශනා ජාතක නමි. අභූත ධම්ම බෝසතාණන් වහන්සේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ආනන්ද ආදී රහතන් වහන්සේලා පිළිබඳවත් ආශ්චර්ය අద్భుත කරුණු ඇතුළත් අච්චරිය අභූත සූත්‍රය වැනි දේශනා අභූත ධම්ම නමි. වේදල්ල වේදහෙවත් ඥානයන් සතුටක් ලබමින් විමසන ප්‍රශ්නෝත්තර ඇතුළත් චුල්ල වේදල්ල, මහා වේදල්ල, සම්මා දිට්ඨි, සක්ක පඤ්ඤහ, සක්කාරව භාජනීය, මහා පුන්නම යනාදී සූත්‍ර වේදල්ල ගණයට වැටේ. 84000ක් ධර්මස්කන්ධ බුද්ධ දේශනාව ධර්මස්කන්ධ වශයෙන් 84000කට බෙදා දැක්වීමද සුවිශේෂ බෙදීමකි. දීඝනිකාය අටුවාවේ සඳහන් වන අන්දමට ඒ ධර්මස්කන්ධ බෙදෙන්නේ මෙසේය. එක් අනුසන්ධියක් ඇති සූත්‍රයක් එක් ධර්මස්කන්ධයකි. අනුසන්ධිය යනු සූත්‍රයක ඇතුළත් වෙනස් වෙනස් අර්ථ ප්‍රකාශ කරන දහම් කොටස්ය. ධම්සප්පවතුම් සූත්‍රයේ ගත් විට එහි අන්ත දෙක අනුසන්ධි දෙකකි. එනම් ධර්මස්කන්ධ දෙකකි. සත්‍ය සතර ධර්මස්කන්ධ හතරකි. සංඛ්‍යා ධර්ම අඩංගු සූත්‍රවල එක් එක් කරුණක් වෙන වෙනම ධර්මස්කන්ධයකි. ප්‍රශ්නෝත්තර අඩංගු සූත්‍රවල ප්‍රශ්නය එක් ධර්මස්කන්ධයකි. පිළිතුර එක් ධර්මස්කන්ධයකි. අභිධර්මයේ ප ဋ ාණ ආදීෙහි එහි දුක්ඛ තික වශයෙන් ඇති බෙදීම්ද චිත්ත වාර එක එකක් වෙන වෙනමද එක් එක් ධර්මස්කන්ධයෝය. චෛතසික රූප ආදියද එසේය. විනයෙහි වත්තු මාතිකා පදභාජනීය ආපත්‍ති අනාපත්‍ති ආදී ශික්ෂාපද පිළිබඳව කෙරෙන විවිධ විවරණ එකක් එකක් වෙන වෙනම ධර්මස්කන්ධයෝය. මෙසේ 82000ක් ධර්මස්කන්ධ බුද්ධ දේශනා වශයෙන්ද 2000ක් ශ්‍රාවක දේශනා වශයෙන්ද ත්‍රිපිටකයේ අඩංගු වන බව එහි සඳහන් වේ. සද්ධර්ම සංස්කරණය හා ත්‍රිපිටක බෙදීම බුදුරජාණන් වහන්සේ වරක් දෙසූ සූත්‍රයක් ඒ ආකාරයෙන්ම නැවත නොදෙසති. එහෙත් ඒ අසා ගැනීමේ වරය බහුශෘතයන් අතර අගතැන්පත් අනද තෙරුන්ට පමණක් ලැබී තිබුණි. ඒ උන්වහන්සේ සඳහා ප්‍රාර්ථනා කොට පෙරුම් පුරාගෙන ආබැවිනි. මුල් යුගයේදී බුද්ධ දේශනාවන් ඒවා ශ්‍රවණය කර ශ්‍රාවකයන් වහන්සේලා විසින්ම සිහි තබාගෙන එන ලද අතර අනද තෙරුන් උපස්ථායක තනතුරට පත්වීම සමග ධර්මයේ දරා ගැනීමේ වගකීමද උන්වහන්සේම භාරගත්හ. විනයදරයන් අතර අගතැන්පත් උපාලී තෙරණුවෝ විනය දරාගෙන ආහ. ප්‍රථම ධර්ම සංගායනාවේදී මේ දෙදෙනා වහන්සේ විසින් ධර්මයක් විනයක් සම්පූර්ණයෙන්ම
ඉදිරිපත් කරන ලදී. එහිදී 500ක් රහතන් වහන්සේලා විසින් එක්ව සජ්ජායනා කොට සම්මත කරගත් එම ධර්ම විනය පිටකවලට හා ග්‍රන්ථවලට බෙදා ඒවා කටපාඩමින් පවත්වාගෙන යාම සඳහා ඒ තෙර පරපුරු වලට බාර කරන ලදී. එය මෙසේය. විනය පිටකය. විනය පිටකය මුලින්ම බෙදන ලද්දේ උබතෝ විභංග, කන්දක, පරිවාර යනුවෙන් වර්ග තුනකටය. නැවත ඒවා පාලි නමින් හැඳින්වන ග්‍රන්ථ 5කට බෙදා ඇත. 1. උභතෝ විභංග. භික්ෂූන්ට පනවන ලද ශික්ෂාපද භික්ෂු විභංග නමින්ද, භික්ෂුණීන්ගේ ශික්ෂාපද භික්ඛුණී විභංග නමින්ද හැඳින්වේ. උභතෝ විභංග යනු එයයි. ඒවා ග්‍රන්ථ වශයෙන්ද දෙකකි. පාරාජිකා පාළි. භික්ෂූන් වහන්සේලා සඳහා පනවන ලද පාරාජිකා, සංඝාදිශේෂ, අනියත, නිස්සග්ගිය පාචිත්‍ය යන ශික්ෂාපද 49ක විස්තර විවරණ මෙහි ඇතුළත්ය. පාචිත්‍ය පාළි. භික්ෂූන් වහන්සේලාට පනවන ලද පාචිත්‍ය 92ක්, සේකියා 75ක් යන ඉතිරි ශික්ෂාපද සහ භික්ෂුණීන් සඳහා පනවන ලද 311ක් වූ සියලු ශික්ෂාපද විස්තර පාචිත්‍ය පාළියෙහි ඇතුළත්ය. 2. කන්දක. කන්දක ග්‍රන්ථ දෙකකි. ඒවායේ අඩංගු කරුණු කන්දක නමින් පරිච්ඡේද වලට බෙදා ඇති නිසා ඒ නම යෙදේ. මහා වග්ගපාළි. පැවිද්ද, උපසම්පදාව, පෝය කිරීම, වස් විසීම හා පවාරණය, කටිනය, බේත්තේත් ආදී කාරණා පිළිබඳව පැනවීම හා විස්තර විවරණ අඩංගු කන්දක 10කින් මේ ග්‍රන්ථය සමන්විත වේ. චුල්ලවග්ගපාළි. මෙහි කන්දක 12කි. එයින් පළමු කන්දක 10 දඬුවම් විදි, සංඝාදිශේෂ, ආපත් වලින් මිදෙන හැටි, අධිකරණ සමත, හිසකෙස් කැපීම නෑම ආදී සුළු කරුණු කුද්දකවත්තු පිළිබඳව පැනවීම හා විස්තර විවරණ ඇතුළත් වේ. එහි අවසාන කන්දක දෙකෙන් පංච සතිකක් කන්දකයේ ප්‍රථම ධර්ම සංගායනා වාර්තාවත්, සත්ත සතිකක් කන්දකයේ දෙවන සංගායනා වාර්තාවත් ඇතුළත්ය. 3. පරිවාර පාළි. ඉහතකී විනය ග්‍රන්ථ 4 මෙන පැනවීම පිළිබඳ අතිරේක විස්තර ඇතුළත් සාරාංශයක් මෙහි අඩංගු වේ. මෙසේ ග්‍රන්ථ 5කින් සංග්‍රහ කරන ලද විනය පිටකය ධාරණය කරගෙන පවත්වාගෙන යාමේ වගකීම උපාලී තෙරුන්ගේ සංඝ පරපුරට පවරන ලදී. සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයද ග්‍රන්ථ 5කින් සමන්විතය. ඒවා නිකාය ග්‍රන්ථ නමින් හැඳින්වන අතර දීඝාගම ආදී වශයෙන් ආගම නමින්ද හඳුන්වා තිබේ. දීඝ නිකාය. බ්‍රහ්මජාලාදී ප්‍රමාණයෙන් ඉතා දීර්ඝ සූත්‍ර 34 සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය හා පාටික වර්ගය නමින් වර්ග 3කට බෙදා මෙහි සංග්‍රහ කර තිබේ. ඒ පවත්වාගෙන යාමේ වගකීම ආනන්ද තෙරුන්ගේ පරම්පරාවට භාර විය. 2. මජ්ක්‍ධිම නිකාය. මූල පරියාය ආදී මධ්‍යම ප්‍රමාණී සූත්‍ර 152ක් 50 බැගින් වූ මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක යනුවෙන් වර්ග 3කට බෙදා මෙහි සංග්‍රහ කර තිබේ. ඒ පවත්වාගෙන යාම පැවරුණේ සරියුත් මහ තෙරුන්ගේ පරම්පරාවටය. 3. සංයුක්ත නිකාය. ඕඝතරණ ආදී සූත්‍ර 7762ක් සංයුක්ත නමින් වර්ග කොට ඒ පවත්වාගෙන යාම සඳහා මහා කාශ්‍යප තෙරුන්ගේ පරම්පරාවට භාර කරන ලදී. 4. අංගුත්තර නිකාය. 1 සිට 11 දක්වා ධර්මකාරණා අඩංගු සූත්‍ර 9557ක් මෙහි ඇතුළත් වේ. ඒවායින් එකේ කරුණු ඒකක නිපාතයටද, දෙකේ කරුණු දුක නිපාතයටද යන ආදී වශයෙන් ක්‍රමයෙන් නිපාත 11කට සූත්‍ර වර්ග කොට තිබේ. මෙසේ නිපාතයට කරුණු ආරෝහණ ක්‍රමයට සංග්‍රහ කර ඇති නිසා මේ අංගුත්තර නිකාය නම් වේ. මේ පවත්වාගෙන යාම අනුරුද්ධ තෙරුන්ගේ සංඝ පරපුරට භාර විය. 5. කුද්දක නිකාය. ඉහතකී නිකාය ග්‍රන්ථ 4ට ඇතුළත් නො වූ ඉතිරි ධර්මය කුද්දක නිකාය නමින් සංග්‍රහ කර ඇත. ඒවාද ඒ ධර්ම කොට්ටාස අනුව ග්‍රන්ථ වශයෙන් 15කට බෙදා ඇත. එනම් කුද්දක පාඨපාළි, ධම්මපද පාළි, උදාන පාළි, ඉතිඋත්තක පාළි, සුත්ත නිපාත පාළි, විමානවත්තු පාළි, පේතවත්තු පාළි, තේර ගාථා පාළි, තේරි ගාථා පාළි, ජාතක පාළි, නිද්දේශ පාළි, පටිසම්භිදා මග්ග පාළි, අපදාන පාළි, බුද්ධ වංශ පාළි, චර්යා පිටක පාළි යනුවෙනි.
ඒවායේ අඩංගු කරුණු එම නම් වලින්ම සිතාගත හැකිය. මේ අතරින් උද්දක පාඨයේ භික්ෂුන් වහන්සේ නමක් මූලිකව පාඩම් කළ යුතු සරණාගමනීය පටන් සූත්‍ර ධර්ම ඇතුළත් වේ. සුත්ත නිපාතයේ පැරණි සූත්‍ර ලෙස සැලකෙන රතන සූත්‍රය, මංගල සූත්‍රය ආදී සූත්‍ර මෙන්ම අට්ඨක වර්ගය හා පරායන වර්ගය නමින් ප්‍රකට වර්ග දෙකක්ද ඇතුළත්ය. නිද්දේශ පාළී අඩංගු වන්නේ සුත්ත නිපාතයේ අට්ඨක පරායන වර්ගවලට සපයන ලද විවරණයන්ය. පටිසම්භිදා මග්ගයේ චතු පටිසම්භිදා ඥානය ඇතුළු සියලු බුද්ධ ඥාන පිළිබඳ විස්තර ඇතුළත්ය. චර්යා පිටකයේ ඇත්තේද ජාතකවල මෙන්ම බෝධිසත්ව චරිත පිළිබඳව විස්තරයකි. සෙසු ග්‍රන්ථ පිළිබඳව කලින් විස්තර කර ඇත. කුද්දක නිකාය පවත්වාගෙන යාමට එක් භික්ෂු පරම්පරාවකට නොපැවරුණු අතර එය සියලු දෙනා විසින්ම හදාරා පවත්වාගෙන යා යුතුයයි නිගමනය විය. අභිධර්ම පිටකය බුද්ධ ඥානයටම විෂය වූ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, සත්‍ය, පටිච්ච සමුප්පාද, මාර්ග, ඵල, නිර්වාණ ආදී මූල ධර්මයන් මාතෘකා කරගෙන වදාළ පරමාර්ථ දේශනාව අභිධර්මයයි. එය සම්මුති දේශනාව වූ සූත්‍ර හා විනය දෙකට වඩා විශේෂ වූ දේශනාවක් වන හේයින් අභිධර්ම නම් වේ. ධර්ම විනය වශයෙන් බෙදීමේදී අභිධර්ම අයත් වන්නේ ධර්මයටයි. අභිධර්ම පිටකය ග්‍රන්ථ 7කින් සමන්විතය. විභාගය, විවරණය යන අර්ථයෙන් එම ග්‍රන්ථ ප්‍රකරණ නමින් හැඳින්වේ. ධම්ම සංගණී ප්‍රකරණය. ධම්ම සංගණී යනු ධර්ම සංග්‍රහය යන අදහසයි. චිත්ත විභක්ති, රූප විභක්ති, නික්ෂේෂ රාශි, අර්ථෝද්ධාර යන වර්ග 4කට බෙදා නාම රූප විස්තර කර තිබේ. විභංග ප්‍රකරණය. සුත්තන්ත භාජනීය, අභිධම්ම භාජනීය, පඤ්ඤ පුච්චක යන තුන් ආකාරයට ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම කොටස් 18ක් බෙදා දක්වා විවරණය කර ඇත. ධාතු කතා ප්‍රකරණය. ස්කන්ධ ආදිය ස්වභාවාර්ථයෙන් ධාතු නම් වෙති. එසේ පංචස්කන්ධයේ පටන් මනසිකාර චෛතසිකයේ දක්වා ධර්ම 125ක් මෙහි සංග්‍රහ අසංග්‍රහ ආදී තුදුස් ආකාරයකට විග්‍රහ කෙරේ. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය. පංචවිධ ඤෙය්‍ය මණ්ඩලයෙන් එකක් වන ප්‍රඥප්තියට අදාළව කන්ද, ආයතන, ධාතු, සච්ච, ඉන්ද්‍රිය, පුද්ගල යන ප්‍රඥප්ති පහ පිළිබඳව සංක්ෂිප්තව පුද්ගල ප්‍රඥප්තිය පිළිබඳව සවිස්තරව මෙහි විවරණය කෙරේ. කතාවත්තු ප්‍රකරණය. මොග්ගලී පුත්‍රයස හිමියන් විසින් බුදුරදුන් වදාළ ණය ක්‍රමයට අනුව කරන ලද විවරණයකි. මෙහි දෘෂ්ටිවාද පිළිබඳව විග්‍රහ කරේ. පරවාද 500ක් මතනය කරමින්ද සකවාද 500ක් උද්දීපනය කරමින් මෙම විවරණය කර ඇත. යමක ප්‍රකරණය. මෙය බෞද්ධ දර්ශනයේන නාම රූප ධර්මයන්ගේ යථා තත්වය ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් නිරූපණය කරන විවරණයකි. ධම්ම සංගණී ආදී සෙසු ප්‍රකරණයන්හි දක්වන ලද ධර්ම තවදුරටත් තහවුරු කිරීම මින් සිදු වී ඇත. ප ဋ ාණ ප්‍රකරණය. පංචස්කන්ධය, භවය හා නිවන යන මේවායේ අංගයන් එහිම වෙනත් අංගයන්ට ප්‍රත්‍ය වන ආකාරය මෙහි සවිස්තරව දැක්වේ. එසේ දක්වන ප්‍රත්‍යය 20කි. මෙසේ ප්‍රකරණ 7කින් යුතුව සංග්‍රහ වූ අභිධර්ම පිටකය පවත්වාගෙන යාම සාරිපුත්ත මහතෙරුන්ගේ පරම්පරාවටම පැවරී තිබුණි. ත්‍රිපිටක අටුවා. අට්ඨකථා හෙවත් අටුවා යනු තථාගත ධර්මයේ විස්තර කිරීමට යාමේදී සැපයුණු අර්ථ විවරණයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඒ පුද්ගලයන්ගේ වැටහීමේ ප්‍රමාණයට සැකෙවිනි. එහෙයින් බොහෝ දේශනා පොදුවේ කාටත් තේරුම් ගැනීමට විස්තර විවරණ ගැටළු තැන් වලට අර්ථ සැපයීම ආදිය බුද්ධ කාලයේදීම අවශ්‍ය විය. නිදසුනක් ලෙස ධම්සප්පවතුම් සූත්‍රයේ බුදුරදුන් වදාළේ එක්වරක් පමණි. එම යුගයේම ඇතැම් ශ්‍රාවකයන්ට එය වටහා ගැනීමට අපහසු වූ හේයින් නැවත ඒ පිළිබඳව විවරණයක් කරන ලෙස බුදුරජාණන් වහන්සේම සැරියුත් තෙරුන්ට පැවරූහ. සත්‍ය විභංග සූත්‍රය දේශනා වූයේ ලෙසය. ඒ අනුව සත්‍ය විභංග සූත්‍රය ධම්සප්පවතුම් සූත්‍රයේ අටුවාවක් වැනිය. මෙසේ බුදුරදුන් වදාළ ධර්මය නැවත විස්තර කිරීමේ සමත් සාරිපුත්ත තේර, මහා කච්චායන තේර, මහා කොට්ටිත තේර ආදී තෙරවරු රැස ප්‍රකටව සිටියහ. බුදුරජාණන් වහන්සේ විසින් සැකවින් දෙසන ලද සංකිට්ඨේන බාසිතස්ස
සූත්‍රවල අර්ථ කියා දෙන ලෙස භික්ෂුන් වහන්සේලා මේ තෙරවරුන් වෙත පැමිණ ඉල්ලා සිටි අවස්ථා සූත්‍ර පිටකයේ නිතර හමු වේ. මජ්ක්‍ධිම නිකායේ මහා කච්චාණ බද්දේ කරත්ත සූත්‍රය එවැන්නකි. ඇතැම් විට භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේම සැකවී වදාළ ධර්ම පිළිබඳව විවරණ සපයා තිබේ. මහා රාහුලෝවාද සූත්‍රය එවැන්නකි. භික්ෂුන් වහන්සේලා ධර්මයේ සේම එහි අර්ථයත් අනිවාර්යයෙන්ම අදාළ යුතු බව අංගුත්තර නිකායේ සත්තක නිපාතේ ධම්මඤ්ඤු සූත්‍රයේ දැක්වේ. මෙසේ බුදුරජුන් හා රහතන් වහන්සේලා විසින් ආරම්භ කරන ලද අර්ථකථන සම්ප්‍රදාය පසුව වෙනම සාහිත්‍යාංගයක් ලෙස සංග්‍රහ කොට මුඛ පාඨයෙන් පවත්වාගෙන යන ලදී. සංගායනා තුනේදීම සංගායනා වී සම්මත වූ එම අටුවා මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙනා වූ සිංහලයෙන් තබන ලද බව මහා වංශයේ සඳහන් වේ. ඒවා සීහලට්ට කතා නම් විය. මුලදී ඒ පැවතුනේ මහා අට්ට කතා නමින් ත්‍රිපිටකයටම පොදු එක් අටුවාවක් වශයෙන්. පස්වන සතවර්ෂයේ වන විට දඹදිව අටුවා අතුරුදහන්ව ගිය හේයින් රේවත නම් තෙරණුවෝ සිංහල අටුවා පාලියට පෙරලාගෙන එන ලෙස ස්වකීය ශිෂ්‍ය වූ බුද්ධඝෝෂ හිමියන් ලංකාවට එවූහ. මුළු ත්‍රිපිටකයම සමාලෝචනය කොට විසුද්ධි මාර්ගය නම් ධර්ම ග්‍රන්ථයේ සම්පාදනය කළ උන්වහන්සේ එයින් තම හැකියාව පෙන්වා මහා විහාරයේ තෙරුන්ගෙන් අවසරය ලබාගෙන අටුවා පාලියට පෙරලූහ. බුද්ධඝෝෂ හිමියන් කිසිම අටුවාවක් අමුතුවෙන් ලියුවේ නැත. කලේ සිංහල අටුවාවල සදොස්තැන් මහා විහාර භික්ෂූන්ගේ අවසරය පරිදි නිදොස් කොට සංස්කරණය කරමින් පාලියට පෙරලීමයි. එහිදී උන්වහන්සේ විනය, අභිධර්ම, නිකාය ග්‍රන්ථ ආදියට වෙන වෙනම අටුවා බෙදා සංස්කරණය කළහ. ඒ අනුව උන්වහන්සේ ප්‍රධාන නිකාය අටුවා 4ක් විනය හා අභිධර්ම අටුවා 2ක් කුද්දක නිකායේ ග්‍රන්ථ කීපයක අටුවා සම්පාදනය කොට නැවත දඹදිවට ගියහ. ඉන්පසු ධම්මපාල තේර ආදී තෙරවරු සෙසු අටුවා සංස්කරණය කොට පරිවර්තනය කළහ. අටුවාවල ධර්මයේ ගැටලු තැන් පැහැදිලි කරන අතර ඒවට අදාළ නිදාන කතා, අතිරේක විවරණ ආදී බොහෝ විස්තර ඇතුළත් වේ. නිදසුන් ලෙස ධම්මපදයේ ඇත්තේ ගාථා පමණකි. එහි නිදාන කතාව හා අර්ථ විවරණ තිබෙන්නේ ධම්මපද අටුවාවෙහිය. ජාතක කතා දෙසේමය. මේ අනුව අටුවා නැතිව ධර්මයේ තේරුම් ගැනීම පහසු නැත. එසේ පාලි සාහිත්‍යයේ දක්නට ලැබෙන අටුවා මෙසේය. සමන්තපාසාදිකා විනය අටුවාව බුද්ධඝෝෂ හිමි. සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාව බුද්ධඝෝෂ හිමි. පපංච සූදනි මජ්ක්‍ධිම නිකාය අටුවාව බුද්ධඝෝෂ හිමි. සාරත්ත පකාසිනී සංයුත්ත නිකාය අටුවාව බුද්ධඝෝෂ හිමි. මනෝරත පූරණී අංගුත්තර නිකාය අටුවාව බුද්ධඝෝෂ හිමි. අත්තසාලනී ධම්මසංගණී අටුවාව බුද්ධඝෝෂ හිමි. සම්මෝහ විනෝදනී විභංග අටුවාව බුද්ධඝෝෂ හිමි. පරමත්ත දීපනී පංචප්පකරණ අටුවාව බුද්ධඝෝෂ හිමි. කංඛා විතරණී පාතිමොක්ඛ අටුවාව බුද්ධඝෝෂ හිමි. පරමත්ත ජෝතිකා කුද්දක පාඨ අටුවාව බුද්ධඝෝෂ හිමි. ධම්මපදට්ට කතා ධම්මපද අටුවාව බුද්ධඝෝෂ හිමි. පරමත්ත ජෝතිකා සුත්ත නිපාත අටුවාව ධම්මපාල හිමි. මధుරත්ත විලාසිනී බුද්ධ වංශ අටුවාව බුද්ධ දත්ත හිමි. ආදී මහතෙරුන් වහන්සේලා යුගයෙන් යුගය රචනා කරන ලද අටුවා ග්‍රන්ථ සමුදායකින් තේරවාදී ත්‍රිපිටක සාහිත්‍ය සංවර්ධනය වී ඇත. මෙම වීඩියෝ මාතෘකා ලෙසින්ම පහසුවෙන් තෝරා ගැනීමට අප වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සංකීර්ණ වෙහෙසකරණයේ වෑයමේ ඇතැම් තැනක ඇතුළත් විය හැකි උච්චාරණ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව අප කනගාටුව පළ කරන අතර ඔබට යම් උපකාරයක් වුණා නම් මේ වීඩියෝව ඒ අපට මහත් සතුටක්. මේ සේවාව පිළිබඳව ඔබේ වටිනා අදහස් යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. channel එක subscribe කර channel එක පවත්වාගෙන යාමටත් අපට සහායක් වන්න.